slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so Good morning guys. මම ඉන්නේ ලංකා ඇකඩමි එකේ පානදුර. දැන් වෙලාව මේ තියෙන accommodation එකේ interest එක. අද 35 එකේ පාසින් අවුට් එකක් තියෙනවා. ඒකට රෙඩි වෙන්න ඒකට තමයි ඔක්කොම. මේ තියෙන්නේ ලංකා ඇකඩමි එක. මැරිටයිම් ස්කූල් ලැබ් එක පානදුර තියෙන්නේ. දැනට මම මේක තමයි ඉගෙන ගන්නේ. ඔය ඉන්නේ මගේ යාළුවෝ සෙට් එක. ඔය මල්ෂ තමයි කැම් එක කරයි යන්නේ. ඉතින් ඔය දැන් බැච් සේරම ලෑස්ති වෙන්නේ ඔතන මාස්ටර් වෙලා ජාතික ගියේ කියන්නේ. දැන් ඔය බැච් එකේම ලෑස්ති වෙන්නේ දී ඇසෙම්බලි එක ආරම්භ කරන්න. ජාතික ගීත කියලා තමයි ඇසෙම්බලි පටන් ගන්න.
දැන් ජාතික ගිය ඉලිකරයි දැන් ක්ලාසස් ටික ඩිස්මිස් කරලා ඉවරලා අපිට ලෙක්චර් පටන් ගන්නවා. सामान्य आर्थिक वोल्टेज जातो ना यूज करत नाही म्हणून 30 वोल्ट 50 वोल्ट यूज करत 30 वोल्ट 50 वोल्ट नाही नाही औषध वाढानी नाही तर उगा मागट टाकत नाही यामध्ये इथे त्या ठिकाणी उगा मागट टाकत किंवा उगा तुला रुपये लाभ देईल तर त्या खात्यामध्ये इकडे पुढे इन्व्हेस्टमेंट का करायला होते मॅसेज घ्यायला आणि त्यानंतर लोक मला असं इन्व्हेस्टमेंट का आवडला आणि उगा कुठे येतो ते उगा क्लिअर मॅसेज कामा झाला आपल्याला बिझनेस करायला पाहिजे आपण ऑलमोस्ट तिला पॉवर टूल इलेक्ट्रिक टाइप का तो 1 वोल्ट त्याचा 220 वोल्ट उगा 220 लावा या बाहेर काय डेंजर म्हणून आपण एक फारपणा काढू आता तो आपण बाकी करायला කොයි ඉන්නේ අපේ සමරසිංහ සර්. न्यूमॅटिक टूल का वाइब्रेशन है तीनों टकराना डाल लो रे न्यूमॅटिक टूल वाइब्रेशन करती है फोटो का इस्तेमाल करते हैं न्यूमॅटिक टूल अपने और बोर्ड यूज करना होता है टाइम से आकर बच्चे को ग्राउंड न्यूमॅटिक टूल अलग नहीं है हम करते क्या करना है अपन है न्यूमॅटिक टूल नहीं करता तो सामान्य न्यूमॅटिक फोटो का අපිට වර්ක්ෂොප් තියෙන්නේ දවස් දෙකක්. ඒකෙන් එක දවසක අපි බෝට් එකක් ගිය වීඩියෝක් මම දානවා. නෑ නෑ අද බෝට් එකනේ සිකුරාදනේ වඩින්ද අවුලන්නේ ඇවිල්ලා ඉවරයි කොබරටි පන්නා ඉති පන්නා මේ කොච්චිලා කරගන්න ඕනේ නාටි මේක මතාට බා අය ඒක කාම කාම දෙකට කාම වලට ආයෙත් මෙච්චර කියලා ලම්බු ඒක බලන්නේ ෆොටෝ ෆෝන් එක. ෆෝන් එකෙන් 360ම පේනවද වීඩියෝ වෙනවා. පින්නම් සර්ට් එක වීඩියෝ වෙනවා. දැන් ඕක දැන් ෆෝන් එකට වැටෙනවද ඔයා ඕකෙන් ගන්න එක ඒ ෆොටෝ එකක් හැටියට බලන්නේ කොහොමද දැන් ෆෝන් එකකින් ෆොටෝ යන්නේ මේක ටෙල් ටැංකි වීඩියෝ වීඩියෝ ආ වීඩියෝ එකක් ෆොටෝ එක පුළුවන්ද තෙල් ටැංකිය ගෙනාවද? ටෙල් ටැංකිය හරි. හෙඩ් දැන් යා තෙල් ටැංකිය කොතනද දන්නේ නැහැ. ගත්ත ෆොටෝ එකක් පෙන්නන්න බලන්න 360 මේ ජැකට් කමන්නේ. හා මම ගන්නේ මාතර. ජැකට් එක තෙල් දෙන්නෙන් ගත්තද ගරාජ් එකේ? අරෙත් දන්නේ කුස්සියෙත් දන්නේ නැහැ සමහරට කුස්සියෙත් මේ දැන් ඉන්නේ ඒක නේ මේ උඩින් අහුවෙනවා 360 කියන්නේ මේක නේ එන quality. ඔව් ඒක ටිකක් බලන්න ඒක ටිකක් ඔව් quality වැඩි මේ එළියට ගත්තාම. ළඟ පේනවනේ. මෙහෙම ඇඩ් කර කර බලන්න පුළුවන් ඕන පැත්තක් නේ මෙහෙම කර කර බලන්න මේ දෙක අපි තිල් නැද්ද තෙල් නෑනේ පොඩ්ඩයි තියෙන්නේ. එන්න 12න් පස්සේ බලමු මේ තෙල් අරන් ඉන්න දැන්ට ඒකෙන් පදිමු දැන්ට පදින්න නැතිනේ ඔය ඩීටල් කමාන තෙල් අරන් ආවනම් අවශ්‍යම දුරට දැන්ට මේක දැන් ඊට පස්සේ දිරලා තිබ්බ බෝට් එන්ජිමක් අපි ප්ලේන් කරලා ආය හයි කරනවා.
එවන්න. හෝ උනා හෝ කියන මේ විතරේ ඔබ. එවන්න එවන්න. එවන්න. දැන් හිමීට එවන්න. Go. උස්සගෙන දිගටම උස්සන්ගින් අත්තරලම දාන්න දිගටම උස්සලා දැන් මේ සකල් අතර ගලවමු ආයුෂන් ඕනේ මේ සකල් අතර පන්න දෙන්න සාක්කුවේ නෑ ආ ස්පෙන්ඩර් එක ආ ටූල් බොක්ස් එක මේ බන්දේ දානතරේ අර තියෙන්නේ මේ කොහොමද ඉස්සයි දැන් අන්තිම බෙත් එක ඔව් යාළුවෝ පොතෙන් ආපු කට්ටිය කලින් ඉන්න බෙත් එක
තිස්පා උට්ටුනාද ආ? තිස්පා උට්ටුනාද උඹලා මේ මොනවද? ඔයාලා කියලා. මෙහෙට කට්ටිය නේ මෙහෙට ඉන්න බං දැන් උඹලා යන ස්මාරකෙකට යනවත් එක්ක. ඒක හොඳයි හොඳයි මේ කියන්නේ. සමහර කාල සමහර දේවල් අපිට උඹලට කියන්නවත් ටයිම් නැහැ. අපිටත් එක්ක වැඩත් එක්ක. අපේ වැඩේ තියෙන උඹලට උගන්න වැඩ විතර නෙවෙයි පේනවනේ වගේ නඩුක් තියෙනවා. වොයිස් එක රෙකෝඩ් නෑ වොයිස් කපලා. අපිට මම මේ පොඩි වැඩක් දෙන්නම් ඒ වැඩේ කාට ලස්සන පිට් එකක් කරලා දාන්න ඕනේ. අර උඩ බෝට්ටුවක් තියෙනලු. අර ෆිෂින් බෝට් එකක් තියෙන උඩ දාලු. ක්ලාස් රූම් එකට යන තැන තියෙන ලොකු බෝට්ටුවක්. ඒක ඇතුලේ මේ වගේ එන්ජින් එකක් තියෙනවා. ආ එහා පැත්තේ ඒ එන්ජින් එක ස්ටාර්ට් වෙන එන්ජින් එක. ඒක ඔබ මේ ඩීසල් එක ප්‍රයිම් කරලා ඔක්කොම කරලා තනින් කට්ටි ස්ටාර්ට් කරනවා. ඒකදී මුලින් නම් තමයි වැඩි අර කට්ටි වෙගිලා ටූල් බොක්ස් අරන් ඉන්න කන්නේ ලස්සනට මේ වීඩියෝ කරලා මේ මම ඒක දාන්න මේ ෆීල් එක වගේ. හා ෆීල් එක වගේ. ඊට පස්සේ මම වීඩියෝ එකේ දාලා දිනවා බෝට් රයිඩ් එක. ඒක බලලා මම වීඩියෝ එක එන්ඩ් කරනවා. වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔයා කමෙන්ට් එකක් දාන්න. දැන් හිතා ගන්න බෑ කොහෙන්ද තියෙන්නේ.
අවුල ගහලා ඉවර.